විතරක්ද? ඉතිහාසය පාවා දීම් වලින් ගැබ් වෙලා තිබෙනවා. Taman එක්ක එකට එක සටන් පෙරමුණේ සටන් කරන කෙනා තව විටක ඒට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පවනවා. අදත් අපි ඒක දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පා පිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වෙනවා. අද යලි ඒව වෙනුවෙන් හඬලන තත්ත්වයට පත් වී තිබෙනවා. මම දැක්කා පහුගියදා බටලන්ද වාර්තාව පිළිබඳ සාකච්ඡාව වෙනකොට 88 89 ඒට එරෙහිව එකට හිටපු අය රූපවාහිනියට ගිහිල්ලා බටලන්ද සාධාරණීකරණ එක අපි ඇස් වලින් දකිනවා, අපි කන් වලින් අහනවා. මොන වැහැරීම්ද, මොන පාවාදීම්ද අපි දකිනවා. මේ ඉතිහාසය අපිට එහෙම දේවල් ඉතුරු කරලා තියෙනවා. ඒ විතරක්ද? මේ ඉතිහාසයේ කුමන්ත්‍රණයන් අපි අත්දකලා තිබෙනවා. මෑත දශකයේ අපි කුමන්ත්‍රණයන් අත්දකලා තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසය වේදනාව, දුෂ්කරතාවය, ඔරොත්තු දීම, කැපකිරීම, කුමන්ත්‍රණ, පාවාදීම්, පරාජයන් හා ජයග්‍රහණයන් ඒ හා සමාන ලෙසම අපි දැකලා තියෙනවා.